හෙලෝ ඉතින් කොහොමද ඔයාලට අදත් ලස්සන තැනක් බලන්න ඔයාලා එක්කයි යන්න. මුලින්ම මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඔන්න අපි යන්නේ බණ්ඩාරවල තියෙන ලස්සන තැනක් බලන්න. අපි ආවේ පොරෝගලට. පොරෝගල ගැන කියනවා නම් මේක තියෙන්නේ බණ්ඩාරවල මහවිද්‍යාල පාරේ කිලෝමීටර් 3ක් විතර උඩට ආවට පස්සේ පොරෝගලට එන්න මුලින්ම ටිකට් ගන්න ඕනේ. රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ එක්කෙනෙක්ගේ ටිකට් එක. ඉතින් ඇවිත් බලන්න හරි ලස්සන තැනක්. පොරෝගල මෙතෙන් ආවට පස්සේ මීදුම නැති දවසක ආවොත් ඔයාට පළාත් 5ක් බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම බණ්ඩාරවල ගිනිගම කියන දුම්රිය ස්ථාන දෙකක් මෙතෙන් ආවට පස්සේ ඔයාට හරි ලස්සනට බලා ගන්න පුළුවන් කියනවා. ඒ වගේම ඉතින් හරිම ලස්සන view එකක් පේන තැනක් තමයි පොරෝගල කියන්නේ. ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත් තැනක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. හරි ලස්සනයි. ඉතින් චූටි ළමයි එහෙම එනවා නම් විනෝද වෙන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාලා පාටියක් වගේ ඕගනයිස් කරනවා නම් ඒකටත් මෙතන දෙන්න පුළුවන් කියලා තමයි එතන හිටපු කට්ටිය කිව්වේ. ඉතින් හරි ලස්සන තැනක්. ඔයාලත් ඇවිත් බලන්න. බණ්ඩාර වලට එන කෙනෙක් හෝ බණ්ඩාර ලවට කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ගිහින් බලන්න වටින තැනක්. අපි ඇත්තටම කියනවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා වටපිටාව බලන මිසක් ඒවල් අස්සට හිර වෙලා ඉන්න මිනිස්සු විදියට අපිට ඉතින් මේ වගේ තැනකට එනවා කියන එකම ලොකු දෙයක්. අපි කියනවනේ අර කොහේ හරි ගියාම පිස්සුවෙන් වගේ ගිහින් බලලා ඉන්න පුළුවන් තැනක් කියලා. ඒ වගේ තැනක් තමයි මේ පොරෝගල කියන්නේ. ඉතින් ඔයාලට ඈතින් පේනවා මේ කුඹල්වල මහමෙවුනා අසපුව. බණ්ඩාරවල තියෙන හරි ලස්සන තැනක්. ඉතින් ඒක ඔන්න ඔහොම පල්ලෙහාට ගියාම අපිට පේනවා පල්ලෙහෙන් කෝච්චි පාර යනවා. කෝච්චි යන ටයිම් එකකට ආවොත් ඔයාලට කෝච්චි යනවා උඩ ඉඳන් බලන්න පුළුවන්. හරි ලස්සන තැනක් තමයි මෙතන. ඉතින් මොතර ගොයි ගලා ඉන්නට ගියාම පහළ හරි ලස්සනට පේනවා. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න. ඉතින් එදා දවස හොම තමයි ගෙවුනේ. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න. හරි ලස්සන තැනක්. ආයෙත් දවසක ලස්සන තැනක් බලන්න ඕන එකයි යන්නම්. එතකන් මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ආයෙත් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලා යන්න දන්න තැන් මේ වගේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. bye.